කවදා හරි අලුත් දෙයක් පටන් ගන්න බයක් දැනිලා තියෙලවද? සමහර විට ඒක ලොකු හීනයක් වෙන්න ඇති. නැත්තම් අලුත් ව්‍යාපාරයක් ගොඩක් වෙලාවට අපිව පස්සට අදින්නෙම එකම බයක්. ඒ තමයි මම අසමත් වෙයිද කියන බය. මේ බය නිසාම කොයිතරම් හීන, කොයිතරම් අදහස් අතරමඟ නැවතිලා ඇද්ද? අද අපි මේ විශ්ලේෂණයෙන් කතා කරන්නේ අන්න ඒ බය ගැනයි. ඒ වගේම අසාර්ථකත්වය කියන්නේ ඇත්තටම මොකද්ද කියලායි. අපි හැමෝගෙම ජීවිතේ කවදා හරි මේ වගේ තැනකට එනව නේද? බාධක එනකොට, හිතන විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැතිකොට දැන් නම් ඇති කියලා හැමදේම අතහැරලා දාන්න හිතන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒත් අපි බලමු ලෝකයේ සාර්ථකම මිනිස්සුන්ගේ කතාවලදී මේ හැඟීමට එයාලා කොහොමද මුහුණ දුන්නේ කියලා. හරි, මේ කතාව අහන්නකෝ. ලෝක සිනමාවේ දැවැන්තෙක් ස්ටීවන් ස්පිල්බර්ග්. හිතා ගන්න පුරුණද? එයාට යන්න ඕනෙම වෙලා තිබුණු ෆිල්ම් ස්කූල් එකෙන් එයාව එකපාරක් නෙවෙයි 3 පාරක්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊළඟට බලමු ළමා කතා ලෝකයේම වෙනස් කරපු කෙනෙක් ගැන. ඩොක්ටර් සූස්. එයාගේ පළවෙනි පොත ප්‍රකාශකයෝ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි 27 දෙනෙක් ප්‍රතික්ෂේප කරලා. හිතන්නකෝ පොඩ්ඩක් 27 වෙනි වතාවෙදිත් හරි මම මේක නවත්තනවා කියලා හිතුවනම් අද අපිට ඒ අපූර්ව කතා එකක්වත් කියවන්න ලැබෙන්නේ නැහැ. අන්තිමට පැසිපන්දු ක්‍රීඩාවේ රජු මයිකල් ජෝඩන්. එයාව ඉස්කෝලේ යන කාලෙදිම එයාගේ හයි ස්කූල් පැසිපන්දු ටීම් එකෙන් කපලා දාලා තියෙනවා. ඉතින් මේ උදාහරණ තුනෙන්ම අපිට පේනව නේද? ප්‍රතික්ෂේප වීම, අසමත් වීම කියන්නේ ගමනක අවසාන නෙවෙයි, ඒකේ ගමනේම කොටසක් කියලා. හොඳයි. ඉතින් ඒකෙන් අපි එනවා අපේ පළවෙනි කොටසට. ඒ තමයි සාර්ථකත්වයේ මිත්‍යාව. අපි හිතාගෙන ඉන්න විදිහටද ඇත්තටම සාර්ථකත්වයට යන පාර තියෙන්නේ? අපි ගොඩක් දෙනෙක්ගේ ඔළුවේ තියෙන චිත්‍රය තමයි මේ වම් පැත්තේ තියෙන්නේ. සාර්ථකත්වය කියන්නේ කෙලින්ම කිසිම බාධාවක් නැතුව උඩටම යන්න ගමනක් කියලා. ඒත් ඇත්ත ජීවිතේ ඇත්ත යථාර්ථය තමයි මේ දකුණු පැත්තේ තියෙන අවුල්සාගත රේඛාව. ඒකේ වංගු තියෙනවා, පල්ලම් තියෙනවා, ආපහු හැරිලා යන්න වෙන තැන් තියෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි මේක ඒ හැම වංගුවක්ම, හැම පල්ලමක්ම ඇත්තටම අපිට මොකක් හරි දෙයක් උගන්වන පාඩමක්. මේ ගැන මයිකල් ජෝඩන්ම කියපු කතාවක් තියෙනවා. එයා කියනවා මම මගේ ජීවිතේ නැවත නැවතත් අසමත් වෙලා තියෙනවා. මම සාර්ථක වෙන්නෙත් අන්න ඒ නිසයි. බලන්න ඒකේ තියෙන බලය. ඒ කියන්නේ අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයේ විරුද්ධ පැත්ත නෙමෙයි. ඒක සාර්ථක වෙන්න යන පාරේ තියෙන අත්‍යවශ්‍යම අඩිතාලමක්. හරි. එහෙනම් ප්‍රශ්නයක් එනවා. අසාර්ථකත්වය කියන එක සාර්ථකත්වයට මෙච්චරම වැදගත් නම් ඇයි අපිට ඒක දරාගන්න මෙච්චර අමාරු? ඇයි පොඩි දෙයක් වැරදුනත් අපි මෙච්චර වද වෙන්නේ? හොඳයි. ඒකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. අපි යමු අපේ ඊළඟ කොටසට. මේකට කියන නම තමයි ඍණාත්මක පක්ෂග්‍රාහීත්වය. සරලවම කිව්වොත් මේකෙන් අදහස් වෙන්නේ අපේ මොළයේ ස්වභාවයෙන්ම හොඳ දේවල් 10ක් වෙනවට වඩා වෙච්ච එක නරක දෙයක් ගැන වැඩියෙන් ඉටන්න, ඒකට වැඩි බරක් දෙන්න නැඹුරු වෙලා තියෙන එක. මේක ඇත්තටම පරිණාමීයව අපිව අනුතුරු වලින් බේරගන්න හැදෙන දෙයක්. ඒ කාලේ වැරද්දකින් පාඩමක් ඉගෙන ගත්තේ නැත්නම් ජීවිතේම නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ආරක්ෂක යාන්ත්‍රණයම තමයි අද කාලේ අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ ඍණාත්මක දේවල් වලට දෙන වැඩි අවධානය නිසා අපේ ඔළුවේ සෞඛ්‍යයට අහිතකර සිතුවිලි රටා හැදෙන්න පටන් ගන්නවා. මේවට කියනවා සංජානන විකෘතිතා කියලා. මෙන්න මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. සියල්ල හෝ කිසිවක් නැතයි සිතීම. ඒ කියන්නේ විභාගයක එක ප්‍රශ්නයකට උත්තරේ වැරදුනොත් හරි මම මුළු විභාගෙම ෆේල් කියලා හිතන එක. අධිසාමාන්‍යකරණය. එක රැකියා සම්මුඛ පරීක්ෂණයක් අසාර්ථක වුණොත් මට කවදාවත් රස්සාවක් හම්බ වෙන්නේ නැහැ කියලා හිතන එක. ඊට පස්සේ තියෙනවා පෞද්ගලිකීකරණය. ඒ කියන්නේ තමන්ගේ පාලනයෙන් තොර දේවල් වලට තමන්ටම බැනගන්න එක. මේවා අපි නොදැනුවත්ම අපේ හිතේ වැඩ කරන අපේ විශ්වාසයේ බිඳ දමන සිතුවිලි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපේ මොලේ මේමු ස්වභාවයෙන්ම කේබල් වෙලා තියෙන මේ පුරුදු වෙනස් කරන්න පුළුවන්ද? හොඳ ආරංචිය තමයි ඔව් පුළුවන්. අපි දැන් බලමු කොහොමද අපේ ඔළුවේ දුවන මේ කතාව අපිම අලුතෙන් ලියන්නේ කියලා. මේකට පදනම සපයන විද්‍යාව තමයි අත්දැකීම් පදනම් වූ ස්නායු ප්ලාස්ටිකතාවය. මේ ලොකු වචනෙන් කියවෙන්නේ හරිම සරල බලාපොරොත්තු දනවන දෙයක්. ඒ තමයි අපේ මොළය සිමෙන්තියෙන් හදපු දෙයක් නෙවෙයි. ඒක මැටි වගේ. අපිට ඒක වෙනස් කරන්න අලුතෙන් හදන්න පුළුවන්. අපි යම් දෙයක් නැවත නැවත හිතනකොට ඒ සිතුවිල්ලට ආදාළ මොළයේ පාරවල් ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ පුරුද්දෙන් අපිට අලුත් ධනාත්මක මානසික පාරවල් හදාගන්න පුළුවන්. ඉතින් මේ පුදුම හැකියාව පාවිච්චි කරලා අර පරණ ඍණාත්මක සිතුවිලි වෙනවට අලුත් ඒවා හදන්න තියෙන එක ප්‍රබල මෙවලමක් තමයි ධනාත්මක සහතික කිරීම කියන්නේ.
උදාහරණයක් විදිහට මේක බලන්න. මම ආදරයට සහ සාර්ථකත්වයට සුදුසුයි. මේක හරිම සරල වාක්‍යයක් වගේ පෙනුනට මේක නැවත නැවත Tamanටම කියා ගන්නකොට ඒකෙන් Tamanගේ වටිනාකම ගැන තියෙන ගැඹුරුම විශ්වාසයන් වලට කිලින්ම කතා කරනවා. තව එකක්. ඕනෑම අභියෝගයක් ජය ගන්න මට ශක්තිය තියෙනවා. මේ වගේ දෙයක් කියනකොට ඒකෙන් හිතට එන ඔරොත්තු දීමේ හැකියාව ආත්ම විශ්වාසය වැඩි වෙනවා. මෙතන රහස තියෙන්නේ එකපාරක් කියන එක නෙවෙයි පුරුද්දක් විදියට නැවත නැවත කරන එකේ. හොඳයි. දැන් අපි මේ කතා කරපු හැම දෙයක්ම එකට එකතු කරලා බලමු. අපි එදිනෙදා ජීවිතේට පාවිච්චි කරන්න පුළුවන් හරිම ප්‍රායෝගික මෙවලම් කට්ටලයක් ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. මේ තියෙන්නේ මානසිකව ශක්තිමත් වෙන්න ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගා ගන්න සරල පියවර 3ක්. පළවෙනි එක කෘතඥතාව පුරුදු කරන එක. ඒ කියන්නේ දවස් අවසානයේ Tamanට තියෙන දේවල් ගැන පොඩ්ඩක් හිතන එක. 2 අපි දැන් කතා කරපු ධනාත්මක සහතික කිරීම පාවිච්චි කරන එක. 3වෙනි සහ වැදගත්ම දේ තමයි අසාර්ථක වීමක් දිහා බලන විදිහ වෙනස් කරන එක. ඒක අවසානයක් විදිහට නෙවෙයි වර්ධනය වෙන්න ලැබෙන අවස්ථාවක් විදිහට දකින්න එක. මෙන්න මේ අන්තිම කාරණය තමයි මේ මුළු සාකච්ඡාවේම හරය. වර්ධන මානසිකත්වයක් කියන්නේ ඒකට තමයි. යම් පසුබෑමක් වුණාම හරි ඔක්කොම ඉවරයි කියලා හිතනවා වෙනුවට මට මේකේ මොකක්ද ඉගෙන ගන්න පුරුවන් කියලා Tamanගෙන්ම අහන එක. මේ විදිහට හිතන්න පටන් ගත්තම අසාර්ථකත්වයට තියෙන බය හිමිහිනි නැති වෙලා යනවා. ඒ වෙනුවට නොපසුබට උත්සාහය ඉදිරියටම යන්න තියෙන හිතේ හයිය වැඩි වෙනවා. ඉතින් අන්තිමට මතක තියාගන්න ඕන දේ තමයි මේක. අසාර්ථකත්වය කියන්නේ කතාවේ අවසානය නෙමෙයි. ඒක කතාවේම කොටසක්. ඒක පාර වහන බාධකයක් නෙමෙයි. ඉස්සරහට යන්න පාර පෙන්වන ගුරුවරයෙක්. ඒ නිසා අසාර්ථකත්වය කියන්නේ ඔබේ කතාවේ අවසානය නෙමෙයි. ඒක අලුත් පරිච්ඡේදයක ආරම්භය වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ තමයි ඔබ ඊළඟට ලියන්නේ මොකක්ද?